Hi everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවා නිව්සීලන්ත වල මගේ ගෙදර වටේට තියෙන ලස්සන දේවල්. ඉතින් අපි බලමු මේ මොනවාද කියලා. මේ තමයි මම ඉන්න ගෙදර. මේ විදියට ගෙදර වටේටම ලස්සන තනකොළ තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද ගෙදර වටේට තියෙන්නේ කියලා. මේ තමයි ගෙදරට එන එන්ට්‍රන්ස් එක. ඉතින් මේ විදියට ගස් එක්ක මේ විදියට ලස්සනට තියෙනවා. අපි චුට්ටක් පහළට ගිහින් බලමු. මේ තියෙන වටේටම view එක. ගොඩාක් ලස්සනයි. වටේටම කොළ පාටයි. මේ ඉන්නේ අපේ ගෙදරට එන හාවෝ. මේ තියෙන්නේ මීදුම නැති දවසක සහ මීදුම තියෙන දවසක වෙනස. මේ තමයි මගේ චූටි ගෙවත්ත. මේ විදිහට කවර් කරලා මම හදලා තියෙනවා. මේකේ තියෙනවා කරිවිල, වම්බටු, මිරිස්, මුගුණ වැන්න, ගොටුකොළ. මේ විදිහට මම කවර් කරලා තියෙන්නේ වටේට සතුන්ට යන්න බැරි වෙන්න. එහෙම වුණත් මේකේ පැල සතු කාලා තිබ්බා. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ මිරිස් එකේ මේ ඔක්කොම දළු ටික කාලා ගිහිල්ලා මේ මිරිස් එකේ උඩ දළු ටික කාලා කරිවිල එක විතරයි ලස්සනට තියෙන්නේ. ඒක ගෙඩි හැදිලා තියෙනවා. අපේ ගෙදර ඇතුලේ ෆයර් ප්ලේස් එකක් තියෙනවා. I think මේ දර අපි මේ එළියේ තියලා තියෙනවා. අපි මේ විදියට මේ ටික චූටි කෑලි වලට කපලා ටිකක් එකතු කරගන්නවා වින්ටර් සීසන් එකට පාවිච්චි කරන්න. මේ ගෙදර පිටිපස්සට පේන විදිය. මේ තියෙන්නේ හවසට අහස පේන විදිය අපිට. මේ තියෙන කැමීලියා මල් ගහක්. දැනට මල් නැහැ. ඉතින් මේකේ මල් පිපෙන කාලයට ගොඩාක් ලස්සනයි. ඉතින් අපේ ගෙදර තියෙන ලොකු රෝස්මෙරි ගහක්. මමත් අර වීඩියෝස් වල දැකලා මේ රෝස්මෙරි සහ උළු හාල් දාලා සීරම් එකක් හදලා ඔළුවේ ගෑවා. මං හිතන්නේ මට තිබ්බ රිසල්ට් එක තමයි ඒක මගේ කොණ්ඩේ අනේක නතර උනේ නැහැ. හැබැයි මගේ කොණ්ඩේ දික් වුණා. මං හිතන්නේ එක එක අයට රිසල්ට් එක වෙනස් වෙනවා ඇති. ඉතින් මමත් ඒක කරලා බැලුවා. මේකේ මේ විදිහට නම් පාට චූටි මලක් පිපෙනවා. හරිම සුවඳයි මෙතන ගහ ළඟ. මල් පිපෙන කාලේට ගොඩාක් සුවඳයි. ඒ නැති වුණත් රෝස්මෙරි මෙතන ගහ ළඟ හිටියත් හරිම සුවඳයි. මේ තියෙන්නේ සකුරු මල් ගහක්. මේක මල් පිපෙන කාලේට ගොඩාක් ලස්සනයි. ගෙදර ඉස්සරහා තියෙන්නේ. අනිත් දේ තමයි මේ ගෙදර ගොඩක් ලොකුයි සහ ගෙදර වටේට තියෙන ඉඩු ප්‍රමාණයත් ගොඩක් ලොකුයි. ඉතින් මේන්ටේන් කරන්න ටිකක් අමාරුයි. අපි රෙන්ට් එකටනේ ඉන්නේ. ඉතින් හවුස් ඉන්ස්පෙක්ෂන් තියෙනවා සාමාන්‍ය මාස 2කට වගේ සැරයක්. අපි ඒ වෙනකොට මේ ලෝන් එක කපලා ගේ ඇතුළ සහ ගේ පිටත ඔක්කොම ලස්සනට තියන්න ඕනේ. ඉතින් ටිකක් මේන්ටේන් කරන්න අමාරුයි. හැබැයි ගොඩාක් ලස්සනයි. මේ වටේටම තියෙන තනකොළ අපි කපන්න ඕනේ. මෙතන මේ විදිහට ලස්සන ගහක් තියෙනවා. එකත් එක්කම මේ විදිහට කොළ තියෙන ලස්සන ගහක් තියෙනවා. මේ තමයි මම ඉන්න ගෙදර වටේට තියෙන ලස්සන දේවල්. මේ අපේ ගෙදරට එන පාර හවසට පේන විදිය.
මම ඔයාලට ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.